මගේ බයිසිකලේ ගත්ත දවසේ ඉඳන් මං ගහලා තියෙන්නේ සුපර් පෙට්‍රල්. මගේ කාර් එක ගත්ත දවසේ ඉඳන් අදට අවුරුදු 5ක් වෙනවා මම ගහලා තියෙන්නේ සුපර් පෙට්‍රල්. මෙන්න මේ වගේ කතන්දර මං ඕන තරම් අහලා තියෙනවා. අපරාධේ සල්ලි. ඒ සල්ලි වලින් ඔබ හොඳ එයාර් ෆිල්ටර් එකක් දාගත්තා නම්, හොඳ ඔයිල් වර්ගයක් පාවිච්චි කරා නම්, හොඳ ඔයිල් ෆිල්ටර් එකක් පාවිච්චි කරා නම් ඒ සල්ලි වලින් වැඩක් වෙනවා. මොකද්ද මේ කියන කතාවේ තේරුම? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. මේ කතාව කතා කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ දහන කුටීරයේ ඇතුලේ පෙට්‍රල් සහ ඩීසල් පත්තු වෙන්නේ කොහොමද කියන එක. මේක හොඳින් අවබෝධ කරගත්තේ නැත්නම් මම ඉස්සරහට කතා කරන්න යන දේ ඔබට වැටහෙන්නේ නැති වෙයි. මුලින්ම අපි කතා කරනවා පෙට්‍රල් දහන කුටීරයේ ඇතුලේ කොහොමද පත්තු වෙන්නේ කියලා. පෙට්‍රල් සහ වායුව මිශ්‍ර වෙලා තමයි දහන කුටීරය ඇතුළට එන්නේ. එතකොට මේක සම්පීඩන පහරේදී පිස්ටන් එක මෙහෙම ඉහළට තෙරපෙනවත් සමගම ස්පාර්ක් ප්ලග් එක එහෙම නැත්නම් පුලිඟු පේනුව මගින් පුලිඟුවක් ලබා දීලා මේ පෙට්‍රල් මිශ්‍ර වාතය එකවරම පත්තු කර ගන්නවා. එතකොට පිස්ටනයේ මතට ලොකු බලයක් ඇවිල්ලා මේ පිස්ටනේ පහළට ඇදෙනවා. අන්නේ ඇදෙන බලයෙන් තමයි මේ එන්ජිමක් කරකැවිලා මේ එන්ජිමෙන් රෝද වලට බලය ලබා දෙන්නේ. එහෙම නැත්නම් එන්ජිමෙන් වාහනයට බලය ලබා දෙන්නේ. දැන් අපි කතා කරමු ඩීසල් එන්ජිමක් ඇතුලේ ඩීසල් පත්තු වෙන්නේ කොහොමද කියලා. දහන කුටීරය ඇතුළත ඩීසල් මිශ්‍රිත වාතය ආපුවාම මේ පිස්ටන් එක මගින් ඉහළට තෙරපනවා. එතකොට මේ ඇතිවන පීඩනයට සහ තාපයට මේ ඩීසල් ටික ඉබේම පත්තු වෙනවා. ඒක තමයි ඩීසල් ස්වයං දහන ඉන්ධනයක් කියලා අපි කියන්නේ. හරි. එතකොට මේ ඩීසල් එන්ජිමක සහ පෙට්‍රල් එන්ජිමක මේ ඉන්ධන ටික පත්තු වෙන්නේ කොහොමද කියලා අපි දැන් දන්නවා. ඊළඟට යමු අපි මේ කතාවේ වැදගත්ම කාරණාව. මොකක්ද ඒ කාරණාව? සුපර් පෙට්‍රල් සහ සුපර් ඩීසල්. මුලින්ම අපි කතා කරලා ඉවරයක් කරගමු සුපර් පෙට්‍රල් ගැන. සුපර් පෙට්‍රල් කියලා එකක් මොකටද නිෂ්පාදනය කළා? නිෂ්පාදකයාගේ අත්පොතේ මේ සුපර් පෙට්‍රල් කියන එක භාවිතා කරන්න කියලා එවන්නේ. මේක තමයි ප්‍රධානම කාරණාව. සුපර් පෙට්‍රල් කියන එක යොදාගන්නේ high compression ratio එකක් තියෙන එන්ජින් වලට. උදාහරණයක් විදිහට කිව්වොත් BMW, Audi, Ferrari වගේ high compression ratio එකක් තියෙන එන්ජින් වලට. තව Toyota වගේ වාහනවලත් තියෙනවා. CHR ඒ වගේ වාහනවල මේ high compression ratio එකක් විදිහට ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. මේකට 95 පෙට්‍රල් යොදා ගන්න කියලා නිෂ්පාදකයාගේ අත්පොතේ සඳහන් වෙනවා. එතකොට මෙන්න මෙහෙම ගන්නකො. Vitz, Allion, Premio, Yaris, Axio මේ කියන වාහන වලට නිෂ්පාදකයාගේ අත්පොතේ නිර්දේශිත පෙට්‍රල් ඔක්ටේන් නගය 87 වගේ. අපේ රටේ පාවිච්චි කරන්නේ 92. එතකොට ඔබ හිතා ගන්න මේ වගේ වාහන වලට 95 ගහලා තේරුමක් තියෙනවද නැද්ද කියන එක. හරි. අපි දැන් යමු කතාවට. ඉගෙන ගන්න තියෙන කතාවට. මේක තමයි අපි ඉගෙන ගන්න තියෙන කතාව. මොකටද මේ 95 පෙට්‍රල් කියලා එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ? පෙට්‍රල් කියන්නේ බොරතෙල් නිස්සාරණයේ එක් කොටසක්. එතකොට මේකම එක් කොටසක් තමයි ඩීසල් භූමි තෙල් කියලා කියන්නේ. මේකම එක් කොටසක් තමයි. ඩීසල් පත්තු වෙන්නේ ඉහළට තෙරපෙනවත් සමගම ඩීසල් මිශ්‍රණය මේ කම්බක්ෂන් චේම්බර් එක ඇතුළට විද්දාම ඇටමයිස් කරලා විද්දාම ඒක පීඩනයේදී පත්තු වෙනවා. පීඩනයේදී ඇතිවන තාපයත් එක්ක පත්තු වෙනවා. මේ පෙට්‍රලු මේ බොරතෙල් නිස්සාරණයේම කොටසක් හින්දා පෙට්‍රලු high compression ratio තියෙන එන්ජින් වල පිස්ටන් එක ඉහළට තෙරපෙනවත් සමගම යම් කිසි කොටසක් පෙට්‍රල් වලත් පත්තු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පිස්ටන් එක ඉහළට තෙරපන්න උත්සාහ කරනවා. මේ පත්තු වෙන පෙට්‍රල් කොටස නිසා පිස්ටනේ මතට නැවත බලයක් එනවා පිටිපස්සට. එතකොට මේ එන්ජිම අන්න ඒකට තමයි නොක් කරනවා කියලා කියන්නේ. පිස්ටනේ ඉහළට තෙරපන්න හදනවා. මේක ඉහළට තෙරපන්න යනකොට පත්තු වෙන පෙට්‍රල් ටිකෙන් පිස්ටනේ මතට නැවත බලයක් ඇවිල්ලා පිස්ටනේ මතට අනිත් පැත්තට බලයක් යදෙනවා. එතකොට මේ එන්ජිම නොක් කරන්න ගන්නවා. ඔන්න ඔය නොක් එක වළක්වන්න තමයි 95 පෙට්‍රල් 95 ඔක්ටේන් සුපර් පෙට්‍රල් කියන එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. නැතුව වෙන හේතුවක් හින්දා නෙමෙයි මේ සුපර් පෙට්‍රල් කියලා එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට සුපර් පෙට්‍රල් එකේ වෙනමම පිරිසුදු බවක් හෝ වෙන ඉන්ධන කාර්යක්ෂමතාවයක් හෝ වෙන යම්කිසි රහසක් මේක ඇතුලේ නැහැ. ඒකින්ද ඔබ හොඳට මතක තියාගන්න ඕනේ නිෂ්පාදකයාගේ අත්පොතේ යොදන්න ඕන පෙට්‍රල් වර්ගය නිර්දේශ කරලා තියෙනවා නම් ඒක තමයි සුපර් පෙට්‍රල්
යොදන්න ඕනි කියන එක නිර්දේශ කරලා තියෙනවා නම් එතකොට හේතුවට කමක් නැහැ. නැතුව සුපර් පෙට්‍රල් යොදන එකේ කිසිම වාසියක් ඔබට නැහැ. ඔන්න ඒ කතාව එතනින් ඉවරයි. දැන් අපි යනවා සුපර් ඩීසල් වලට. සුපර් ඩීසල් කියලා කියන්නේ සුපර් ඩීසල් වල තියෙන C10 නගයක්. සුපර් ඩීසල් වල මේ C10 නගය වැඩි කරන්න ඩීසල් වල කතාව වෙනස්. ඔබට යම්කිසි මුදලක් වියදම් කළා සුපර් ඩීසල් ගහන්න පුළුවන් වුණොත් ඕනම වාහනයක performance එක වැඩි වෙනවා. ඩීසල් වල C10 නගය වැඩි කිරීමෙන් මොකද්ද කරලා තියෙන ගුණාත්මක භාවය වැඩි දියුණු කරලා තියෙන ගුණාත්මක භාවය. අඩු කම්ප්‍රෙෂන් රේෂියෝ එකකදී අඩු පීඩනයක් යටතේදී මේක පත්තු කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එතකොට මේකෙදි මොකද වෙන්නේ? ඔබේ වාහනේ එන්ජින් එක ටිකක් ගෙවිලා තියෙන්න පුළුවන්. කම්ප්‍රෙෂන් රේෂියෝ එක අඩු වුණත් අවශ්‍ය ප්‍රමාණයට ටක් ගාලා ඩීසල් ටික දහනය කළා අපිට ඕන කරන බලය ලබා ගන්න පුළුවන්. අනික් කාරණාව සුපර් ඩීසල් පාවිච්චි කරන්න කියලා කියන්නේ ගොඩක් වෙලාවට කොමන් රේල් වගේ තියෙන එන්ජින් වල. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් පොම්ප තියෙන එන්ජින් වල. මේ පොම්පේ ලුබ්‍රිකේට් කරන්නේ සාමාන්‍යයෙන් ඩීසල් වලින්මයි. ඩීසල් වාහනයක ඩීසල් පොම්පේ ලුබ්‍රිකේට් කරන්නේ ඩීසල් වලින්මයි. මේ සුපර් ඩීසල් වල මෙන්න මේ ලුබ්‍රිකේෂන් ගතිය, ස්නේහණය කරන ගතිය වැඩි කරලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම සුපර් ඩීසල් පාවිච්චි කරන එක ඕනම ඩීසල් වාහනයකට වාසිදායක තත්ත්වයක් තියෙනවා. ඩීසල් වල පිරිසිදු බව වැඩි, ඩීසල් වල දහන ශීඝ්‍රතාවය වැඩි, ඇටමයිස් වෙන ප්‍රමාණය වැඩි. ඊට අමතරව අඩු කම්ප්‍රෙෂන් රේෂියෝ එකකදී මේකපත් වෙනවා. එතකොට සුපර් ඩීසල් පාවිච්චි කරොත් ඒකේ අපිට වාසියක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්. එතකොට මෙන්න මේ කාරණාව ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. සුපර් පෙට්‍රල් කියන එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ වෙනමම හයි කම්ප්‍රෙෂන් රේෂියෝ එකක් තියෙන එන්ජින් වල නොක් එක වළක්වන්න. එහෙම නැතුව මේකේ කිසිම වැඩි පිරිසිදු බවක් හෝ මේක යෙදුවා කියලා ලොකු වාසියක් අපට ගන්න බෑ. මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මෝටර් සයිකල් වලට අවුරුදු 10 15 මම ගත්ත දවස් ඉඳන්ම සුපර් පෙට්‍රල් තමයි ගහන්නේ කියන මිනිස්සු අද ලංකාවේ ඉන්නවා. ඒකින්ද මෙන්න මේ වැරදි මතය නැති කරගන්න සුපර් පෙට්‍රල් කියලා එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක වෙනමම නිෂ්පාදකයාගේ අත්පොතේ සුපර් පෙට්‍රල් යොදන්න කියන එක 95 ඔක්ටේන් යොදන්න කියන එක මෙන්ෂන් කරලා තියෙනවා නම් විතරක් මේ සුපර් පෙට්‍රල් කියන එක යොදාගත්තොත් ඒකේ වාසියක් තියෙනවා. මෙන්න මෙහෙම කාරණාවකුත් තියෙනවා. 95 ඔක්ටේන් කියන එක යොදන්න කියන වාහනයකට 92 ගැහුවොත් ඒකේ නොක් එකක් ඇති වෙලා එන්ජින් මවුන්ට් යන්න, වාහනේ දෙදරන්න, පිකප් එක නැති වෙන්න මේ වගේ හේතු කාරණා ගොඩක් වෙන්න පුළුවන්. නමුත් 92 ඔක්ටේන් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ජපානයෙන් එන වාහනවල නිෂ්පාදකයාගේ අත්පොතේ මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ නිර්දේශ කරලා තියෙන්නේ 87. ලංකාවේ තියෙන්නේ අඩුම 92. හරි. අපි 92 පාවිච්චි කරන්න කියලා නිර්දේශ කරලා තියෙන වාහනයකට 95 ගැහුවා කියලා අපිට ලොකු වාසියක් ගන්න බෑ. නමුත් 95 යොදන්න කියලා නිර්දේශ කරලා තියෙන එකට 92 ගැහුවොත් ඒකේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා සුපර් පෙට්‍රල් කියන්නේ මොකද්ද? සුපර් ඩීසල් කියලා කියන්නේ මොකද්ද? මේවා නිකරුණේ පාවිච්චි කළා. මේ නිෂ්පාදකයාගේ අත්පොතේ සඳහන් වෙන්නේ නැති විදිහට මේවා හොඳයි කියලා හිතාගෙන පාවිච්චි කරොත් ඒකේ වාසිය අවාසි ගැන ඔබ දැන් දන්නවා. ඉතින් ලංකාවේ මිනිස්සු තමන්ගේ සල්ලි තමන්ගේ වාහනේ වෙන දෙයකට යොදවන්නේ නැතුව මේ වගේ දෙයකට යොදවලා නිකන් පත්තු කරලා පුච්චලා දාන එක අපරාධ නිසායි අද මේ වගේ වීඩියෝ එකක් මම කරන්න හිතුවේ. ඉතින් හැමතිස්සෙම වාහනයක් පාවිච්චි කරනකොට මෙන්න මේ වගේ තාක්ෂණික දැනුම දැනගෙන ඔබ වාහනයක් පාවිච්චි කරනවා නම් ඔබේ නිකන් අපතේ යන මුදල් ටික අනිවාර්යෙන් ඉතුරු වෙනවා. ඉතින් මේ වගේ ඔයගලන්ට දැනුමක් ගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන නැවතෙන්නම් තව පොඩි කාරණාවක් කියන්න වෙනවා. මේ වෙනකොට මගේ පේජ් එක පටන් අරගෙන දවස් 20 ගාණක් වෙන්නේ 30000ක විතර ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් අපේ පේජ් එක වටා එකතු වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මොකද මේකෙන් යමක් ගන්න පුළුවන් හින්දා තමයි මෙච්චර පිරිසක් මෙච්චර අඩු කාලයක් ඇතුළත මේ පේජ් එක වටා එකතු වෙලා ඉන්නේ. ඉතින් හැමෝටම ස්තුතියි. ගිහින් එන්න.